ගිහාන් දිල්ෂාන් YouTube නාලිකාවට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම හරිම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි සම්පූර්ණයෙන්ම ඩිජිටල් ලෝකයක ඉපදුණු පළවෙනි පරම්පරාව. ඒ කියන්නේ ඇල්ෆා පරම්පරාව මුහුණ දෙන අභියෝග ගැන. විශේෂයෙන්ම එයාලගේ අවධානය සහ හැඟීම් ගැන. ඒ වගේම මේකට අපිට මොනවද කරන්න පුළුවන් කියලාත් බලමු. අපි මේ කතාව පටන් ගමුද පොඩි ප්‍රශ්නකින්. දෙමාපියෙක් විදියට නැත්නම් ගුරුවරයෙක් විදියට දරුවට හරිම ඉක්මනින් කරන දේ එපා වෙනවා, කම්මැලි වෙනවා, කතා කර කර ඉන්නකොට වෙන දේවල් දිහා බලනවා. ඉගෙන ගන්නවට වඩා ෆෝන් එකේ ටැබ් එකේ ඉන්න කැමතියි කියලා දැකලා තියෙනවද? ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න නම් අපි කරුණු කීපයක් දිහා බලන්න ඕන. අද අපි මුලින්ම මේ අභියෝගය මොකක්ද කියලා හඳුනා ගන්නවා. ඊට පස්සේ පොප්කෝර්න් බ්‍රේන් කියන අලුත් සංකල්පය ගැන කතා කරනවා. අන්තිමට දෙමාපියන්ටයි ගුරුවරුන්ටයි කරන්න පුළුවන් ප්‍රායෝගික දේවල් ගැනත් බලමු. හරි. එහෙනම් අපි යමු පළවෙනි කොටසට. මේ අභියෝගය හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම දැනගන්න ඕන කවුද මේ ඇල්ෆා පරම්පරාව කියන්නේ කියලා. ඉතින් කවුද මේ ඇල්ෆා පරම්පරාව? සරලවම කිව්වොත් 2010 ඉඳන් 2024 වෙනකල් ඉපදුණු දරුවෝ. එයාලගේ විශේෂත්වය තමයි එයාලා ඇස්සරපු දවසේ ඉඳලම ස්මාර්ට්ෆෝන් ටැබ්ලට් එක තමයි හැදුනේ. ඉතින් එයාලගේ මොල්ලේ වැඩ කරන විදිහ, ලෝකීය දකින්න විදිය අපිට වඩා ගොඩක් වෙනස්. දැන් අපි කතා කරමු අර කලින් කිව්ව අවධානය අඩු වෙන්න ප්‍රධානම හේතුවක් විදිහට අද කතා කරන දෙයක් ගැන. මේකට කියන්නේ පොප්කෝර්න් බ්‍රේන් කියලා. ඇයි මේ දරුවන්ගේ අවධානය මෙච්චර අඩු? ඒකට හේතුව තමයි මේ. මේක හරිම පුදුම දෙයක්. TikTok, YouTube Shorts වගේ තප්පර ගානකින් මාරු වෙන වේගවත් දේවල් දිගටම බලනකොට මොළය පුරුදු වෙනවා හැබතිස්සෙම අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න. හරියට පොරි පුපුරනවා වගේ එක දෙයකින් තව එකකට පනිනවා. ඉතින් එහෙම මොළයකට පොතක් කියවන්න පාඩමක් අහගෙන ඉන්න නැත්නම් නිකන් කතාවක් අහගෙන ඉන්න එක හරිම අමාරු වැඩක් වෙනවා. හරි. ඊළඟට එන ලොකුම ප්‍රශ්නයක් තමයි සමාජ කුසලතා අඩු වෙන එක. යාළුවෝ එක්ක එළියට බැහැලා සෙල්ලම් කරනවට වඩා ගෙදරට වෙලා ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉන්නකොට අනිත් අයගේ මුහුණේ තියෙන හැඟීම් තේරුම් ගන්න, එයාලට දුකක් දැනුණා මේක තේරුම් ගන්න තියෙන හැකියාව, ඒ කියන්නේ එම්පති. ටිකෙන් කිත නැති වෙලා යනවා. තුන්වෙනි කාරණය තමයි සමහර විට තියෙන ලොකුම අභියෝගය. ඩිජිටල් ලෝකේ හැමදේම ක්ෂණිකයි. එක ක්ලික් එකකින් ගේම් එකක් දාගන්න පුළුවන්, ඕන වීඩියෝ එකක් බලන්න පුළුවන්. හැබැයි ඇත්ත ජීවිතේ එහෙව නෑනේ. දේවල් වලට කල් යනවා, සමහර වෙලාවට හිතන දේවල් වෙන්නේත් නෑ. ඉතින් මේ ක්ෂණික දේවල් වලට පුරුදු වුණාම ඇත්ත ජීවිතේදී එන ප්‍රමාදයක්, බලාපොරොත්තු කඩවීමක් දරා ගන්න බැරි වෙනවා. මේ බලන්නකෝ. එක පැත්තකින් ඩිජිටල් ලෝකයේ තියෙන ක්ෂණික සතුට. අනිත් පැත්තෙන් සැබෑ ලෝකයේ තියෙන ප්‍රමාදයන් සහ සමහර වෙලාවට එන කලකිරීම. ඉතින් දරුවෝ මේ ලෝක දෙක අතර අතරමං වෙනවා. ඒක කළමනාකරණය කරගන්න උදව් කරන එක තමයි අභියෝගය. හරි. ප්‍රශ්නේ තේරුණා. දැන් මොකක්ද මේකට කරන්න පුළුවන්? අපි බලමු විසඳුම් ගැන. මුලින්ම බලමු දෙමාපියන් විදිහට ගෙදරදිම කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මෙන්න හරිම සරල ඒත් ගොඩක් බලවත් පියවර 4ක්. පළවෙනියටම ගෙදර ටෙක් ෆ්‍රී zones හදන්න. ඒ කියන්නේ කෑම කනකොට නිදා ගන්න පැයකට කලින් කිසිව ස්ක්‍රීන් එකක් නැහැ. දෙවෙනියට දරුවෙක් කලබල වුණාම තරහ ගියාම ඇයෝම කරන්නේ කියනවට වඩා ඔයාට තරහ ගිහින් වගේ කියලා ඒ හැඟීම පිළිගන්න. තුන්වෙනියට එළියට බහලා සෙල්ලම් කරන්න, චිත්‍ර අඳින්න, මොන හරි හදන්න දරුවෝ යොමු කරන්න. මේවා තමයි අවධානය හදන ව්‍යායාම. අන්තිම සහ වැදගත්ම දේ තමයි අපි ආදර්ශයක් වෙන එක. දරුවත් එක්ක කතා කරද්දී අපිම ෆෝන් එක පැත්තකින් තියමු. හරි. දෙමව්පියන්ට කරන්න පුළුවන් දේ අපි බැලුවා. දැන් අපි බලමු ගුරුවරුන්ට මේ අභියෝගයට මුහුණ දෙන්න පන්ති කාමරය තුල මොනවද කරන්න පුළුවන් කියලා. ගුරුවරුන්ට උදව් වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා. එකක් සමාජ සහ චිත්ත වේගයේ කුසලතා. ඒ කියන්නේ අනුකම්පාව, තරහ පාලනය කරගැනීම වගේ දේවල් විෂයක් විදිහටම උගන්වන එක. දෙක තොරතුරු දෙනෙක් වෙනවට වඩා මාර්ගෝපදේශකයෙක් වෙන එක. ඉන්ටර්නෙට් එකේ දකින්න හැමදේම ඇත්තද කියලා හොයලා බලන්න දරුවන්ට උගන්වන්න ඕන. තුන්වෙනිව තාක්ෂණය පාවිච්චි කරන්න. හැබැයි අරමුණක් ඇතුව. VR වගේ දෙයක් පාවිච්චි කරලා පාඩම තවත් රසවත් කරන්න පුළුවන්. ඒක පාඩමට ආදේශකයක් වෙන්න. ඉතින් මේ දෙමාපියන්ගේ උත්සාහයයි ගුරුවරුන්ගේ උත්සාහයයි එකට එකතු වුණාම අපි ඇත්තටම ළඟා වෙන්න හදන ඉලක්කය මොකක්ද? මෙන්න මේක තමයි හරය. අපේ මෙහෙවර වෙන්නේ ඩිජිටල් හැකියාව. ඒ කියන්නේ තාක්ෂණික දක්ෂකමයි, චිත්තවේගී ස්ථාවරත්වය. ඒ කියන්නේ හැඟීම් පාලනය කරගන්න තියෙන හැකියාවයි අතර සමබරතාවයක් ඇති කරන එක. එකක් අනිකට වඩා වැඩි වෙන්න දෙන්න බෑ. හැබැයි මේ හැමදේම අපි කරන්නේ ඇයි? මේක ඇයි මෙච්චර වැදගත් වෙන්නේ? මොකද ඇල්ෆා පරම්පරාව කියන්නේ අනාගතය. එයාලගේ සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අද අපි එයාලට හදාගන්න උදව් කරන මානසික ශක්තිය මත.
ඉතින් යන්න කලින් පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරලා යන්නම්. මේ දරුවන්ගේ ඩිජිටල් ලෝකයයි සැබෑ ලෝකයයි සමබර කරන්න අපි දාන වැදගත්ම දැඩිම නීතිය මොකක්ද? මේ ගැන අදහස් තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. නැවත හමු වෙමු.